ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම කියන්නේ මේ පාර 20ක් එකට ඔයගොල්ලෝ කැරගෙන කූඩුවක් හදනවා නම් ඒකට දාන්න ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මෝටර්ස් මොනවද කියලා. හෙලෝ ගයිස්. ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට මේ පාර 20ක් එකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මෝටර්ස්. يعني කැරගෙන කූඩුවක් හදන්න ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳ මෝටර්ස් මොනවද කියලා. ඉතින් හැම පාරම වගේ මේ පාරත් 20ක් එකට පුළුවන් නම් try කරලා කූඩුවක් හදන්න ඕනනම් කලින් වීඩියෝස් කරලා තිනවා මේ කැරගෙන කූඩුවක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ කාඩ් මම මෙතනින් දාලා තියන්න. ඕනනම් මගේ channel එකට ගියත් බලා ගන්න පුළුවන්. කීකඩේ වීඩියෝස් කිහිපයක් කරලා තිනවා වෙසක් සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපිට ඕන කරන මෝටර්ස් මොනවද කියලානේ. එහෙනම් ඉතින් වැඩි කතාවක් ඕනේ අපි දැන් යමු වීඩියෝ එකට. Fuck myself, go fuck yourself, don't need no help, ayy. These bitches come and go and they don't see no well, damn. Keep your senorita, oops, I think. හරියට. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ ගෙදර හදන සාමාන්‍ය සක්කුළු දෙන්නේ කියන අටපට්ටම් ඒ වගේ ඒවා ගොඩක් අටපට්ටම් ඉතින් හදන සාමාන්‍ය අටපට්ටම් හදලා ඒකට බැටව හතරක් දානවා. ඉතින් ඒ වගේ කූඩුවක් ඔයගොල්ලන්ට කරකවන්න පුළුවන් නම් ඒක පොඩ්ඩක් ලස්සන නිකන් සාමාන්‍ය කූඩු නිකන් ගෙදර එල්ලලා තියෙනට වඩා සක්කුළු කරකවන්න පුළුවන් නම් ඒක ලස්සනයි. ඉතින් මම ඒකට එකපාරක් වීඩියෝ එකක් කරලා තිනවා channel එකේ දැන්ට අවුරුදු 2කට 3කට විතර කලින්. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. ඒකට ගොඩක් කට්ටිය බැලලා තිබ්බ වාගේ වැඩයි අරගයි මේකයි කියලා. ඉතින් ඒක එහෙම නෑ මොකද මම ඒකෙන් ඒ හදපු මේ යුනිට් එකෙන් කූඩුවක් කරගෙවුවා. ඒ වගේ කූඩුවක් කරගෙවුවා. ඒ විදිහට පට්ටමක් හදලා ගෙදර කඩේ මේ කරගෙවුවා ඒ කූඩුවෙන්. සහ ඊට අවුරුද්දකට විතර පස්සේ තව ඒ විදිහේ දෙතුන් දෙනෙක් මට YouTube එකකින් මගේ contact number ඉල්ලගෙන ඒගොල්ලෝ ඒකට වෙනස් මෝඩල්ස් දාලා ටිකට් ලොකු කූඩුවක් කරගවන්න ඒ විදිහට මේක හදලා තිබ්බා. ඉතින් ඒක මේ වීඩියෝ එක ඒගොල්ලෝ බලනවා නම් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ගැන තමයි මේ කියන්නේ කියලා. ඉතින් ඒ විදිහේ අටපට්ටව කරගවන්න මම පාවිච්චි කරේ මෙන්න මේ විදිහේ මෝඩ් එකක්. ඕගොල්ලෝ ගොඩක් දැකලා තියෙන මෙන්න මේ මෝඩ් එක පාවිච්චි වෙන්නේ ඔය Arduino වලින් එක රොබොටික් කාර්ස් හදද්දිම පාවිච්චි කරන මෝඩ් එක. මේකේ තියෙන්නේ මේ මෝඩ් එක ඔය කඩේ තියෙන රුපියල් 50 60ට මෝඩ් එකක් අන්න ඒ වගේ නිකන් මෝඩ් එකක් තියෙන්නේ. මේක ඇතුලේ ගියර් කරලා තමයි මේ මෝඩ් එක තියෙන්නේ. ගියර් කරලා තමයි මේ මෝඩ් එක තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් පවර් එකක් තියෙනවා සහ වේගය අඩුයි. ඉතින් අපිට ඇත්තටම ඕනේ වෙසක් කුඩුවක් කරගවද්දි වේගය අඩු සහ පවර් එක වැඩි මෝඩ් එකක් නේ. ඉතින් මේ මෝඩ් එක තමයි මම මේ වැඩේට පාවිච්චි කරේ. මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ හදපු පොඩි ගැජට් එක. ඉතින් මේකේ කාඩ් එකක් මම මෙතනින් දාලා තියන්නම්. ඔයගොල්ලෝ කැමති නම් මේක බලන්න පුළුවන්. ඒකේ හදලා තියෙනවා මම මේකට පාවිච්චි කරේ පොඩි මෝඩ් එකක් නේ. ඉතින් මේ පොඩි මෝඩ්ට අනුව ඒකට දරා ගන්න පුළුවන් බරක වෙසක් කෝඩුවක් තමයි මේකට එල්ලන්න ඕනේ. මහා ලොකු ඒව එල්ලපුවාම මේ මෝඩ් එක දරා ගන්න බෑ. ඒතකොට මේ මෝඩ් එක වෙනස් කරලා ටිකක් පවර්ෆුල් මෝඩ් එකක් දාන්න. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ වීඩියෝ එක බලන කට්ටිය. ඒකට අරවයි කමෙන්ට් දාලා ඉතින් වැඩක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ මට. හදපු කට්ටිය ඉන්න සහ මමත් කැරගෙව කූඩුවක්. ඉතින් ඒකේ වීඩියෝ එකක් හම්බුනොත් මම ඕනනම් දාලා තියන්නම් යටපට්ට කරපු කූඩුව. ඕන්න ආයෙකින් හරි මම දාලා තියන්නම්. ඒකත් බලන්න. මෙන්න මේ විදිහේ ගැජට් එකක් මම හැදුවා ඒ වීඩියෝ එකේ. ඉතින් ඒක හදන විදිහ සම්පූර්ණ වීඩියෝ එකේ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මේකට පාවිච්චි කරේ මේකෙන් මේ එතනත් කහපාට මෝඩ් එක තියෙන්නේ. පේනවනම් මේ මෙන්න මේ මෝඩ් එක තමයි මෙතනත් තියෙන්නේ. බලන්න. හරි. ඉතින් ඊට පස්සේ ඒ විදිහටම අපිට තව පාවිච්චි කරගන්න පුළුවන් ගියර් මෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේක පිටිපස්සේ මේ තියෙන මෝටර එකත් ගොඩක් පොඩි මෝටර එකක්. ඉතින් මේකට ගොඩක් කරන්ට් ගන්න ඕන බැටරියෙන් උනත් මෙන්න මේ මෝටර එක වැඩ කරවන්න පුළුවන්. ફોකස් වුණා නේද? මට වෙන්නේ ફોකස් වුණා කියලා. මෙන්න මේ මෝටර එක. හරිද? මෙන්න මේකේ මෙතන තියෙන මෝටර එක ඇවිල්ලා ඇත්තටම මේ DVD වලට එන මෝටර එක. DVD වල DVD මේ අපි පාවිච්චි කරන DVD players තියෙන DVD players වල DVD එක කරගවන්නේ ඉන්නේ මෙන්න මේ જાති මෝටර එක. මෙන්න මේ මෝටර එක මෙන්න මෙතන උඩින් ගියර් කරලා තමයි මෙන්න මේ ගියර් මෝටර එක හදලා තියෙන්නේ. මේ මෝටර එකත් මම වෙසක් කෝඩුවක් කරගන්න පාවිච්චි කරපු මෝටර එකක්. මෙන්න මේ මෝටර එකෙන් මම කරගුවේ මෙන්න මේ සාමාන්‍යයෙන් මෙච්චරක් විතර උස මම මේ කැමරාවට පේන නිසා පෙන්නේ මේ පැත්තට හරවල උස. මෙච්චර විතර උස මේ දැන් දිග නෙමෙයි මේක මේ පැත්තට හරව ගන්න. එච්චරක් විතර උස වෙසක් කෝඩුවක් කරගෙවුවා මෙන්න මේ මෝටර එකෙන්. ඉතින් මේ මෝටර එක උඩ ඕනනම් මිසක් උඩ මේ හයි කරලා දුවවන්න පුළුවන්. මොකද මේ මෝටර එක හයි එක. මේක සම්පූර්ණ ස්ටීල් මෝටර එකක්. මෝටර එක ස්ටීල් මෙන්න මේ ගියර් බොක්ස් එක ගියර් ඇතුලේ තියෙන වීල් ඒ ඔක්කොම ස්ටීල් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඇක්සල් එක එහෙම ගොඩක් හයි එක. මේක උඩ මෝටර එකක් කරගවන්න පුළුවන්. සෝරි මෝටර එකක් මේ මෝටර එකක් නෙමෙයි මේ මිසක් කූඩුවක් කරගවන්න පුළුවන් මෙන්න මේ මෝටර එක උඩ. ඉතින් මෙන්න මේ වගේ මෝටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය පොඩි කූඩුවක් හදන්න. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ මෝටර එක.
මේ මෝටර එක නම් මම ගලවගත්තේ මැෂින් එකකින්. මට මතක නෑ මොකක්ද කියලා. ඉතින් මේක හැමෝටම හොයාගන්න පහසු වෙන්නේ නැති වෙයි. හැබැයි මේ මෝටර එකත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ මෝටර එකනොත් ඔයගොල්ලන්ට පුළුවන් අර විදිහට මෙසක් කූඩුවක් රන් කරවන්න හොඳ පවර් එකක් තියෙනවා මේ මෝටර එක 12 වෝල්ට් මෝටර එකක්. හොඳ පවර් එකක් තියෙන මෝටර එකක්. ඉතින් ඔය ඔක්කොටම වඩා මට හිතෙනවා ඔයගොල්ලන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් මෝටර එකක් තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා මයික්‍රෝවේව් oven තියෙනවනේ. මයික්‍රෝවේව් oven වල අපි මයික්‍රෝවේව් oven එකේ මොකක් හරි කෑම එකක් තිබ්බම මේ කෑමේ කැරගෙන තැටිය තියෙනවා. තැටියකට දෙන එන්නේ තැටිය කරගන්න තමයි මෙන්න මේ මෝටර එක පාවිච්චි වෙන්නේ. මේ මෝටර එක නම් ඇත්තටම සුපිරි මේ වෙසක් කූඩුවක් කරගන්න. සාමාන්‍ය උසක වෙසක් කූඩුවක් වල කරගන්න පුළුවන්. මේක කියන්නේ සාමාන්‍යයෙන් ඔය ගොඩක් යකඩ වලින් හදන ලොකු කූඩු නෙමෙයි. ඔය ලී වලින් එහෙම හදාගන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩි 4ක විතර වෙසක් කූඩුවක් අඩි 4ක 5ක වගේ වෙසක් කූඩුවක් කරගන්න මේ මෝටර එක පාවිච්චි කරනවා. මේ තියෙන මම වෙසක් කූඩුවක් කරගන්න පාවිච්චි කරන මෝටර එක මේකට මම කුලියක් හදලා තියෙනවා. ඕන වෙනනම් මේ උඩ තියෙන්නේ කුලි එකක්. ඒ කුලි එක මම මේ ලී වලින් හදලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔය ලී වලින් හදපු කුලි එකක් දාලා තියෙන මේ මෝටර එක පොඩ්ඩක් මේ කාලයක් තිබ්බ නිසා මලකඩ කාලා තියෙන මේක හිතන්න එපා. ඉතින් අලුතින්ම මේ මෝටර එක ගන්න පුළුවන්. මේ මෝටර එකේ මිලගෙන නම් මට ලොකු අයිඩියා එකක් නෑ ඇත්තටම. ඉතින් මෙන්න මේ මෝටර එකත් ගොඩක් හොඳයි වෙසක් කූඩුවක් කරගන්න. මොකද මෝටර එක පවර්ෆුල් සහ මෝටර එක වැඩ කරන්නේ කරන්ට් එකෙන්. ඒ කියන්නේ සුවැඩි කරන්ට් එකෙන් වැඩ කරන්නේ 230. එතකොට ඔයගොල්ලන්ට කරන්ට් එක දෙන්නත් ලේසි, පවර් බෑක් ඕනෙත් නෑ. මෝටර එකට ඒ විදිහට කරන්ට් එක දෙන්නත් පුළුවන් සහ මෝටර එක පවර්ෆුල් හොඳට. ඊට පස්සේ මෝටර එකේ ස්පීඩ් එක ගොඩක් අඩුයි. එතන ලස්සන වෙසක් කූඩුව වෙනවා. වෙසක් කූඩුව දැන් need for speed වගේ වෙසක් කූඩුව කරගෙන වැඩක් නෑ. එතකොට වෙසක් කූඩුව ලස්සනට හිමීට කරගෙනවා මේ මෝටර එක. මේ මෝටර එකේ ස්පීඩ් එක ඒකට හරි ගන්න තියෙනවා. ඔය දැකලා තියෙන මයික්‍රෝවේව් oven එකවල කෑමයක් කරගෙද්දිත් ඒක ගොඩක් හයියෙන් කරගෙන්නේ නැහැ. සාමාන්‍ය ගණනට කරගෙනවා. ඉතින් අන්න මේ විදිහට මේක පාවිච්චි කරලා වෙසක් කූඩුවක් කරගන්න හොඳ මෝටර එකක්. හොඳ පවර්ෆුල් හොඳ මෝටර එකක්. ඉතින් මේ වගේ මෝටර එකක් මෙන්න මේ ගෙජට් එකට හයි කරගත්තොත් මොකද මේ මෝටර එකේ මේ කූර යකඩ ප්ලාස්ටික් කෙනෙමක් තියෙනවා. ඉතින් යකඩ කූරක් තියෙනක් හොයාගත්තොත් ඔයගොල්ලන්ට සාමාන්‍ය ටිකක් ලොකු වෙසක් කූඩුවක් කරගන්න මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ වගේ මෝටරයක් හයි කරගත්තොත්. ඉතින් ඊට පස්සේ දැන් ඔය මම පාවිච්චි කරේ සාමාන්‍ය සයිස් වෙසක් කූඩු කරගන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ ලොකු වෙසක් කූඩුවක් හදනවා. ඒ කියන්නේ තරණයකට වගේ දැන් මම තරණයකට හදුවා වෙසක් කූඩු කිහිපයක්. ඒකෙන් දින්න වෙසක් කූඩුවක් තියෙනවා. එක තරණයක ෆස්ට් ප්ලේස් ගත්තා. තව තරණයක ෆෝර්ත් ප්ලේස් ගත්ත වෙසක් කූඩුවක් හැදුවා. ඒක අඩි සාමාන්‍යයෙන් 8ක් විතර උසයි. මට හරියට මතක නෑ. දැන්ට අවුරුදු 2018 තමයි වෙසක් කූඩුව හැදුවේ. ඒ කියන්නේ මම 9 වසරේ ඒ වගේනේ 9 වසරේ මම මතකත් නෑ. කොහොම හරි අන්න මේ කාලේ හදපු වෙසක් කූඩුවක් ඒකට පාවිච්චි කරේ මම වයිපර් මෝඩ් එකක්. ඉතින් ඒක ලොකු කූඩුවක් නේ. එතකොට ඒකට සාමාන්‍යයෙන් ඔය දැන් වෙසක් කූඩුව තරණයකට හැදුවාම ඇත්තට මේ ප්‍රායෝගිකව ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. අපි දැන් මෙතන ලේසියට මෙහෙම හදලා කරවව ගත්තට වෙසක් කූඩුව තරණයකදී හිතන්නේ නැති විදිහේ ප්‍රශ්න එනවා කැරකෙන අතරේ. සමහරවිට මෝටර ගොඩාක් රත් වෙලා මෝටර එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒ ඇතුලේ කොයිල් පිච්චිලා මෝටරේ ගියා ඉවරයි. එහෙම යනවා. මගේ නම් පිච්චුනේ එහෙම යන වෙලාවල් තියෙනවා. මොකද අපිත් එක තිබ්බ අනිත් පැත්තේ කූඩුවල ওই ප්‍රශ්නේ ඇති වුණා. ඊළඟ දවසේ ආය අලුතින් මෝටර එකක් දානවා. ඊට පස්සේ වෙසක් කූඩුව වල මෝටර එකට දෙන පවර් පැක් එක කරන්ට් එක මදි. කූඩුව ඔක්කොම ආලෝල හයි කරලා ඔක්කොම කරාට පස්සේ ඒ සමහර තැන් වල ඇදයි කූඩු තියෙන තැන් මේ ප්‍රශ්නත් එක්ක මොනවද මෝඩ එකට දරන්න බෑ කූඩුව. අර පවර් පැක් එක රත් වෙලා ඒක පිච්චෙනවා. එහෙම නැත්නම් කූඩුව පොඩ්ඩක් හරි ඇද වෙච්ච ගමන් බෙල්ට් එක බුරුල් වෙනවා. එක තැනදී කැරකිලා ඊට පස්සේ කැරකෙන්නේ නැහැ. මෝටරේ කුලියක විතර කරගෙනවා බෙල්ට් එකත් එක්ක. ඔන්න ඔය වගේ ප්‍රශ්න ප්‍රායෝගිකව ඇති වෙනවා. ඉතින් ඒක නිසා අර දාන මෝඩ් එක ටිකක් ඒ වගේ එකට පවර්ෆුල් මෝඩ් එකක් පාවිච්චි කරන්න. ඒකට හොඳම මෝඩ් එකක් තමයි වයිපර් මෝඩ් එකක්. ඉතින් සාමාන්‍ය වාහනයක ටිකක් ලොකු ලෝරි එක හරි මොකක් හරි කාර් එක වගේ ටිකක් ලොකු වයිපර් මෝඩ් එකක් ඕන්න පුළුවන්. පුලි එකක් ලියවලා පට්ටලේ ගිහලා පුලි එකක් ලියව ගන්න. පුලි එකක් ලියවලා ඒකට දාලා අන්නේදී වයිපර් මෝඩ් එක පාවිච්චි ගන්න. ඒකට මොකද මම ළඟ දැන් වයිපර් මෝඩ් එකක් නැහැ. මම ළඟ තිබ්බ මෝඩ් එක මම යාළුවෙක්ට දුන්නා. ඉතින් ඒ විදිහේ මෝඩ් එකක් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරේ වයිපර් මෝඩ් එකක් ඒ ලොකු කුඩුව කරකවද්දි. ඉතින් ඒ වගේ දෙයකට ඔයගොල්ලෝ පුළුවන් වයිපර් මෝඩ් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔය ගැලේට ගියාම ඔයගොල්ලන්ට වයිපර් මෝඩ් එකක් සාමාන්‍ය මුදලකට හොයාගන්න පුළුවන්. මේ සාමාන්‍ය නිකන් දෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ විසික් කරන්න නියම තියෙන මෝඩ් මොනවාද තියෙනවනේ. ඉතින් ඊට පස්සේ ඔය විදිහම තව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ මෝඩ් එකක්. මේකත් ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඉතින් ටිකක් ලොකු කූඩු ඒ කියන්නේ ගොඩාක් බර දරන්න පුළුවන් මෝටර එකක් තමයි මේක. ඉතින් මේකිනුත් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහේ මෝටර එකකිනුත් වෙසක් කූඩුවක් කරකව ගන්න. මේ මෝටර එක මම හිතන විදිහට මේක ගේට් එකකට ආපු මෝටරයක්. සාමාන්‍යයෙන්
මම මතක විදිහට ගේට් එකට ආපු මොඩර් මේකිනුත් වෙසක් මේ වගේ එකකිනුත් වෙසක් කුඩුවක් කරව ගන්න පුළුවන් මොකද පවර්ෆුල් ස්පීඩ් එක අඩුයි. සහ ඔයගොල්ලන්ට තව ලොකු කුඩු කරගවද්දි කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ටිකක් ස්පීඩ් කරගෙන මෝඩ් එකක් අරගෙන කියන්නේ ඔය පවර්ෆුල් මෝඩ් එකක් හොයාගන්න පුළුවන් ඔය මේ මොනවද වොෂින් මැෂින් වල එහෙමත් තියෙනවා ඒ જાති මෝටර්ස්. ඔය වොෂින් මැෂින් වලට වගේ එන මෝටර්ස් උත් තියෙනවා ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවැ තියෙන ප්‍රශ්නයම ගොඩාක් වෙලා පාවිච්චි කරද්දී මෝටර් එක හීට් වෙන්න ගන්නවා. ඒතකින් ඒකට තව ෆෑන් එකක් ගහලා නිවන්න ඕනේ. ඉතින් ඒ වගේ හීට් වෙන මෝටර්ස් පාවිච්චි කරන්න එපා. වෙසක් කුඩුවක් හදද්දී එහෙම පාවිච්චි කරන අනිවාර්යෙන් ෆෑන් එකක් ගහලා කූල් කරන්න. එහෙම ස්පීඩ් කරගෙන මෝටර් එකක් ඕගොල්ලෝ ගත්තොත් ඕගොල්ලෝ පුළුවන් ගියර් බොක්ස් එකක් හදාගන්න. ඒ කියන්නේ යකඩ ප්ලේට් දෙකක් අරන් වීල් ඔයගොල්ලෝ වීල් හොයාගන්න මෝටර් එකට පාවිච්චි කරන හැමදෙස්සම පොඩි වීල් එක ඊට මෝටර් එකෙන් කරගන වීල් එක ලොකු වීල් එක ගන්න. එතකොට වේගය අඩුයි මෝටර් එකේ ඒකේ ගූර්ණය වැඩි වෙනවා. එතකොට එන්නේ ඉන්ජින් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් සහ මෝටර් එක කරගෙන පැත්තට අනිත් පැත්තට තමයි වීල් එක කරගෙන ගන්නේ. මෝටර් එක කරගෙන පැත්තටම කරකව ගන්න ඕන නම් බෙල්ට් එකක් දාන්න. ඒක ඔයගොල්ලන්ට තීරේ හරියට හිතුවොත් දැන් වීල් එක දැම්මම මේක මේ පැත්තට කරගෙනවනම් මේ වීල් එක මෙහෙට තල්ලු කරනවා. මේ පැත්තටනේ කරගෙද්දි මෝටරේ වීල් එක කරගෙන අනිත් පැත්තට. හැබැයි බෙල්ට් එකක් දැම්මම බෙල්ට් එක කරගෙන පැත්තටම තමයි ඊට ඉස්සරහා තියෙන පුලි එකක් කරගෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් බෙල්ට් එකක් දාලා ඕන පැත්තට කරකව ගන්න. අර කෙලින්ම මෝටරේ පාවිච්චි කරද්දී හැබැයි ගියර් කරලා ගන්නවා නම් වීල් එකක් දැම්මොත් කරගෙන අනිත් පැත්තට. ඉතින් ගියර් බොක්ස් එකක් හදාගෙන ඉඳිත් ඒ විදිහට ඕනන්න පුළුවන් ඕන වීල් එක ස්පීඩ් කරගෙන මෝටරේ පැත්තට පොඩි වීල් එකක් දාලා අනිත් පැත්තට ලොකු වීල් එකක් දාලා ආයේ ඒ වීල් එකේ පොඩි වීල් එකක් තියදී තව ලොකු වීල් එකක් කරකවලා ඔන්න හැමෝම තමයි ගියර් බොක්ස් එකෙන් ගියර් එක අඩු කරගන්න ඕනේ. ඉතින් ගියර් බොක්ස් එකක් හොයා ගන්නවා නම් ඕගොල්ලන්ට ඒ වැඩි ලේසි. ඉතින් මේ විදිහේ ඒවට පුලියක් දාලා ඕගොල්ලන්ට පුළුවන් ඉතින් මෝටර එකක් හදාගෙන විසක් කුඩු ලොකු එකක් කරගන්න. ඉතින් හොඳම දේ තමයි වයිපර් මෝටර් එකක් ගන්න එක. වයිපර් මෝටර් එක ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. වයිපර් මෝටර් එකේ කොහොමත් හෙමින් කරගන්නේ. ඒකට පුලි එකක් තියලා ඕගොල්ලන් කෙලින් පාවිච්චි කරගන්න පුළුවන් ලොකු විසක් කුඩුවක් කරගන්න. හරියන්නේ. ඉතින් දැන් වයිපර් මෝටර් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා ඔයගොල්ලෝ විසක් කුඩුවක් කරගවන්න ගනිද්දී නෑ විසක් කුඩුවට ඔයගොල්ලන්ට මොකක් හරි දැන් මෝටරේ පුලි එකක් තියෙනවා. හරි. විසක් කුඩුවට මොකක් හරි බෙල්ට් එක දාන්න පොඩි ගැජට් එකක් තියෙන මේ පුලි එකක් වගේ ලොකු පුලි එකක්. ඉතින් ඒකට අපි පාවිච්චි කරන ගොඩක් කරේ බයිසිකල් රිම් එකක්. මේ තියෙන්නේ මම ඒ අවුරුද්දක හදපු වෙසක් කුඩුවට පාවිච්චි කරපු බයිසිකල් රිම් එක දැන් නම් දිරලා තියෙන්නේ. හැබැයි මම මේක ඉතින් තියාගෙන ඉන්නවා. මේකේ මැද්දට මේ විදිහට සෙන්ටර් කරලා රේස් එකක් හයි කරලා තියෙනවා බෙයාරින් එකක්. ඉතින් මේ විදිහේ රිම් එකක් ගන්න පුළුවන්. මොකද මේ රිම් එකේ මෙතන කට්ටයක් තියෙනවානේ. ඔන්න ඔකට අපිට දාන්න පුළුවන් බෙල්ට් එක. ඉතින් ඔන්න ඔය විදිහේ බයිසිකල් රිම් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට වෙසක් කුඩුව පැත්තෙන් පුලි එකක් විදියට. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක මම හිතනවා අද හොඳ වීඩියෝ එකක් මම ගේන්නේ නැති කියලා. ඉතින් මේ කාලයට ගැලපෙන වීඩියෝ එකක් මම දන්නේ නැහැ කීයෙන් කීයකට මේක වැදගත් වේද කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා දෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. ඉතින් අපිව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියන්න. ඉතින් මේ channel එකට ගිහිල්ලා බලන්න channel එකේ මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ. ඉතින් channel එක හොඳයි කියලා දෙනවා නම් like එකක් දාන්න. මොකද channel එකට ගියොත් ඕගොල්ලොන්ට අනිවාර්යෙන් ආස හිතේ. මොකද අපි RC planes, RC drone මේ වගේ එක අමුතු විදිහේ දේවල් කරන ඉස්සරහට තව හොඳ දේවල් කරනවා. ඉතින් අපේ group එකක් තියෙනවා WhatsApp group එකක්. ඒකේ ගොඩක් ඉන්නේ ඔය ටෙක්නොලොජි පැත්තට බර කට්ටිය තමයි. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ group එකට join වෙන්න request එකක් දාලා තියෙනවා මම accept කරනවා. ඉතින් channel එක හොඳයි කියලා දෙනවා අනිවාර්යෙන් subscribe කරලා එකතුලා ඉන්න. එහෙනම් ඉතින් අදට ගිහින් ආයෙ දවසට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.